ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගයි ඔබ නැවතත් සම්බන්ධ වන්නේ. ඔබට අපගේ වැඩසටහන සමග සම්බන්ධ වන්නට පුළුවන් ආර්ට් නිවුස් Facebook පිටුව ඔස්සේ වගේම පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා Facebook පිටුව ඔස්සේත්. අද අපත් සමග සම්බන්ධ වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ නායක ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා. අප අවසාන සාකච්ඡා වටේට යමු වෙනවා නිලන්තගේ මෙම ප්‍රශ්නයත් සමග. උදාහරණයක් මන්ත්‍රීතුමනි, ඔබතුමා මුලදී කිව්වා වර්තමාන ආණ්ඩුව චීනය තරහ කරගත්තා කියලා. දැන් වර්තමාන ආණ්ඩුව උත්සාහයක දරනවා මේ චීනය දුන් ණය හරහා ඉදිකර හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපොළ නැවත ඔවුන් යම් සම්බන්ධතාවයකට ගිහිල්ලා මේවා ලාභදායී ව්‍යාපාර බවට හරවන්න. දැන් ඔබතුමන්ලා ඒකට විරුද්ධයි. මේක මොකද්ද මේ? නෑ, ඒ ව්‍යාපෘතිය හම්බන්තොට වරාය ඉන්දියනු සාගරයේ නාවික ගමනාගමනයේ කේන්ද්‍රස්ථානයක් නිසා එය වේගවත් දියුණු කරන්න ඕනි කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා මොමික්මම් චීන සහයෝගතා අනුව වැඩ කටයුතු ආරම්භ කළා. ඉතින් ආණ්ඩුව පෙරුණාට පස්සේ එකම චෝදනාව ආණ්ඩුව දිගටම කරෙත් මේ වරාය හරියන්නේ නැහැ. වරාය විරුද්ධ පක්ෂේ ඉඳගෙන කිව්වේ ඕනේ මේ අපි ආගෙන හිටියන්නේ දෙක මේ වරාය කරන්න බෑ අසාර්ථකයි මේක චෝදනා කළා. ඊට පස්සේ ආණ්ඩුව පෙරළුණානේ. ආණ්ඩුව පෙරළුණාම නිලන්ත ආණ්ඩුවක් ගත්ත අය මහින්ද රාජපක්ෂ මහත්තයාට බැන්නට කමක් නැහැ කියමු. මම හිතන්නේ ඒකට සාධාරණ නැහැ. උනම් දේශපාලන විරුද්ධවාදියා නිසා චීනට බනින්න පටන් ගත්තා. චීනට කෙලින්ගා වක්‍රෝත්ව අපහාස කරන්න පටන් ගත්ත ආණ්ඩුවේ ඇමතිවරු. ඒක හොඳ දෙයක්ද අපේ චීන ලංකා මිත්‍රත්වයට? කවදාවත් චීනේ ශ්‍රී ලංකාව දුකේදී සැපේදී පක්ෂය ආණ්ඩුව බැලුවේ නැහැ. මොන පක්ෂය ආණ්ඩුවේ තිබුණත් උදව් කරපු රටක්. ඒකවත් කල්පනා කරේ නැහැ මෙවැනි බුද්ධිමත් කියන ආණ්ඩුවක්. ඒකෙන් මේ ප්‍රෝට් සිටි ප්‍රොජෙක්ට් ව්‍යාපෘතිය හම්බන්තොට ව්‍යාපෘතිය මේව නැවැත්තුවා. නැවැත්තුවම චීනෙන් එන්න තිබුණු මුදල් ගණ දෙනු වේගයෙන් ඇන හිටියා. පෝට් සිටි ව්‍යාපෘතිය පස්සේ ආපහු සාකච්ඡා කරා. අවුරුද්දක් ගිහිල්ලා ඉවරයි එතකොට ආණ්ඩුවට. අවුරුද්දක් තුල මෙවැනි ආයෝජනයක් ඇන හිටීමෙන් සිදුවෙන පාඩුව කොපමණද? කවුද ඒ පාඩුවට වග කියන්න ඕනේ? වෙනත් රටක නම් ඒ පාඩුව කරපු ගත්ත තීරණය ගත්ත ඇමතිවරු අධිකරණයට ගේන්න ඕනේ. රටට කළ හානියට. ආපහු චීන ළඟට ගිහිල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා චීනට ගිහිල්ලා අලුත් උත්සාහයක් දරුවා කොහොම හරි මේක ලබා දෙන්න කියලා. ඒකෙන් පස්සේ සාකච්ඡා වාර අගමැතිතුමා දෙසරයක් ගියා. ආපහු දැන් මේක පිළියනවා. නමුත් හම්බන්තොට නවත්තන වෙලාවේ තිබුණු කොන්දේසි නෙවෙයි දැන් තියෙන්නේ. දැන් බලන්න. එදා තිබුණු කොන්දේසි නෙවෙයි දැන් අවුරුදු 99ක දෙන්න හදනවා. 80ක් කොටස් දෙන්න හදනවා. 99 අවුරුදු කියන්නේ මුළු රටක ජීවිතයේ පරම්පරා කීයක් ඉවර වෙන දෙයක්ද මේ? දෙක අක්කර 15000ක් දෙන්න හදනවා. මෙවැනි තත්වයක් කලින් තිබුණේ නැහනේ. පසුගිය ආණ්ඩුවේ සමහර ඉඩම් කොටස් දීලා තිබ්බා. නෑ, ඔය ප්‍රමාණයට වඩා ඉතාම අඩු 10%ක් ඔය ප්‍රමාණයට වඩා. වරාය දියුණු වෙ යුතුයි. වරාය ඒ කාලෙත් ගිවිසුමක් තිබුණා සංවර්ධනයේ චීනයත් එක්ක. මේ විදිහේ අවාසිදායක මේ විකුණාවීමක් හානිකර තීරණයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ ඒකාබද්ධ විපක්ෂය ගොවි ජනතාව රට ප්‍රදේශ ජනතාව එල්ලීට බැලලා විරුද්ධත්වය බල කරේ. ඊට පස්සේ මත්තල ගුවන්තොටුපොළ ආරම්භ කළා. මේකේ වීපරේ වුණේ. මං කියන්නේ මොන බුද්ධියක් තියෙන තීරණයක්ද ගුවන්තොටුපොළක ගිහිල්ලා වීපුරෝණ එක අපරාධයක් නේද මේක? මොකද ගුවන්තොටුපොළ යම් කිසි ගුණාත්මක තත්වයන් අනුව ඒ තත්වයෙන් පවත්වාගෙන යන්න ඕනේ. දැන් මෙතනින් තියෙන වායු සමීකරණය පවත්වාගෙන යනවා වගේ. මොකද අන්තිමට උනේ කටුනායක මේ පතය ගුවන් පතය අලුත් වැඩියක් කරන්න උනාම
මත්තල ආපහු පාවිච්චි කරන්න සිද්ධ වුණා. දුරදිග බලන්නේ නැති හෝ තේරුම් නැති ආණ්ඩුවක්. වෛරය පමණයි. පෝට් සිටි දැන් පටන් ගත්ත යන්තම්. ඒකේ කිවිසුම තාම පාර්ලිමේන්තුවට ගෙනල්ලා නැහැ. චීන කිවිසුම එළිදරව් වෙච්ච නිසා ඒ තිබෙන අවාසිදායක තත්වයන් එළිදරව් වුණා. ඒක වෙනස් කරන්න කියලා තමයි බල කෙරියන්නේ. මේක වෙනස් කරන්න රටට හානි කර දෙයක් කරන්න එපා. මේවා රටේ සම්පත් හැටියට කල්පනා දෙවැනි ගුවන් තොටුපොළ මේ රටේ අවුරුදු 50කට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා වෙච්ච දෙයක්. මට මතකයි ප්‍රේමදාස අගමැතිතුමා දෙවැනි ගුවන් තොටුපොළ පිළිබඳ වාර්තාව ගත්ත වෙලාවේ පොළොන්නරුවට කිට්ටුව යෝජනාවක් තිබුණා. අනිත් එක අඟුණුකොළ පැලස්ස දකුණේ. ඇයි දෙවෙනි ගුවන් තොටුපොළ ලංකාවට ඕනේ? මේක තේරෙන්නේ නැද්ද මේ බුද්ධිමත් පාලකයන් හැටියට ඉන්න අයට? දෙවෙනි ගුවන් තොටුපළක් රටට ඕනේ. කාලගුණ තත්ත්වය යටතේ කටුනායකට බාන්න බැරි නම් ගුවන් යානේ යනවා මදුරාසියට, චෙන්නයිකට. අපි ගෙවන්න ඕනේ ඒ ගුවන් යානෙට. ඒ නිසා තමයි අවුරුදු 50කට ඉස්සෙල්ලා දෙවෙනි ගුවන් තොටුපළක් ඇති කරන ඕනෑකම ඒ පිළිබඳ විශේෂඥයන් විසින් තීරණය කරේ. ඒක තමයි මත්තල ඇති වෙච්ච ගුවන් තොටුපළ ඒකාබද්ධ සංවර්ධනයකට වරාය ගුවන් තොටුපළ ඒ වගේම සංචාරක ව්‍යාපාරය ඒ ප්‍රදේශයෙන් කන්ද උඩරට පිවිසෙන්න පුළුවන් මොණරාගල හරහා බලවෙනිම්නේ හරහා මේවා සැලසුම් කළා තමයි. ඉතින් මම හිතනවා කෙටි බාධා කිරීමක් මන්ත්‍රීතුමා මත්තල ගුවන් තොටුපොළේ විශාල තාක්ෂණික දෝෂයන් පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබුණා. විශේෂයෙන්ම ධාවන පතේට එන ටැක්සිවේ එක සම්බන්ධව විවිධ පරිසර වාර්තා පිළිබඳව විවිධ වාර්තා පළ වුණා සහ විශේෂම විශේෂඥයන් ස්වාධීන විශේෂඥයන් මේ පිළිබඳව ඔබතුමා මොකද කියන්නේ? නමුත් ඔය විශේෂඥ වාර්තා තියෙන්න පුළුවන් මොනරු ඇවිල්ලා බලන් ඉන්නවා ආදී වනේ කියන්නේ ඒක ඇත්ත. පරිසරයේ કોઈ ප්‍රශ්න තිබුණා ටෝකියෝ ගුවන් තොටුපළටත් ඔය වගේ ප්‍රශ්න තිබුණා හදනකොට. නමුත් ගුවන් තොටුපළක වැදගත්කම පේරුම් අරගෙන ගුවන් යාන ආවනේ. ගුවන් යාන ආවා. මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ ගුවන් යාන බෑවනේ මත්තලට. මගී ආවා මගී ගියා. ගුවන් තොටුපළක් දවසෙන් හැදෙන්නේ නැහනේ. කොළඹ වරාය හදන්න පෘතුගීසියාවේ අවුරුදු 500කට ඉස්සෙල්ලා. ටික වරායක් හැදෙන්නේ. අපි මේ ප්‍රාතිහාර්ය හිතනවාද පැය 24 වරාය එහෙම හැදෙන්නේ නැහැ. සමහරට වෙනදා අවුරුදු 50ක් ගියා නම් දැන් අවුරුදු 25කදී හදන්න පුළුවන්. ඒ නිසා අපේ වරාය ජනසතු වරායක් වුණේ විදේශිකයන්ගේ අතේ තිබුණු වරාය ජාතිය සන්තක කළා. එද ඒ අනුව අපි දැන් 23 වෙනි ස්ථානයට ලෝකේ ආවා. 100 ගානේ අපි හිටියේ. ඒ අපේම ඉංජිනේරුවරු අපේම ආණ්ඩු මොන පක්ෂ වුණත් අපේම ආයෝජන වලින් දිනු වුණු වරායවල්. ඉතින් මම හිතනවා මේ කාරණේ වපරැසින් බැලලා දැන් මම හොඳ උදාහරණයක් කියන්නේ හැමදාම ගාමිණී දිසානායක මැතිතුමා බොහොම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. එතුමා ඇමතිවරයා හැටියට මහවැලිය හැදුවා. කොච්චර බැන්නද? ඔබතුමා ඒ කාලේ කිව්වේ. මම කවදාවත් ගාමිණී දිසානායක මහත්තයාට මම ඒ වගේ පුද්ගලික විවේචනයක් කළා නෑ. මේ අය කරපු විවේචන. ගාමිණී දිසානායක මහතා බොහොම හොඳට මගෙත් එක්ක තාක්ෂණයේ මේව පැහැදිලි කරලා කතා කරමු තරුණ මන්ත්‍රීවරු. ණය ගත්තා. අතෝසින් විශාලතම ණය ප්‍රමාණය. ගෙවන්න බැරි ණය ප්‍රමාණයක්. නමුත් අපේ ආණ්ඩුවක් ආවයි කියලා ඒ ණය ගෙවීම නැවැත්තුවාද ඒ වැඩ පිළිවෙල නැවැත්තුවාද නැහැ. ඒක රටේ සංවර්ධනයේ මහා ජයග්‍රහණයක්. එහෙමයි අපේ දේශපාලනඥයෝ බලන්න ඕන රට ගැන. මම නම් හිතන්නේ එහෙමයි බලන්න ඕනේ. මේ වෛරයෙන් හැමදේම දිහා බලන්න හොඳ නෑ. මන්ත්‍රීතුමනි අපේ සාකච්ඡා අවසන් කිරීමට පෙර අවසාන වශයෙන් මම අහන්න කැමතියි මේ රට ගොඩ දාන්න අපි මොකක්ද කළ යුත්තේ? රට ගොඩ දාන්න ස්ථිර වශයෙන්ම මම ආරම්භයේදීම කිව්වා වගේ රට ගැන හිතලා නවීන දියුණුව රටට ගෙත හැකි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක් රටේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ රටට අවශ්‍ය වෙනි වැඩපිළිවෙලක්. ඒ විදිහට නායකයෝ හැසිරෙන්න ඕනේ රටක. මම කියන්නේ දේශපාලන ભેදය අතහැරී කියලා. නමුත් ඒ විදිහේ නායකයෝ හැසිරෙනව නම්
මේ රට ගැන විශ්වාසය අපේ රටේ අයටත් පිටරටයි මෙහාට උදව් කරන්න බලාගෙන ඉන්න අයටත් ඇති වෙනවා. එහෙම නැත්නම් අරයා ගියා මෙයා ආවා මෙයා කවද යයිද කියලා කවුද අපි කර විශ්වාසයක් තියෙන්නේ. මේ අභාගයෙන් අපි ගොඩ එන්න ඕනේ. ඒකයි යුගයේ අභියෝගය අපිට තියෙන්නේ. හොඳයි. අද අපත් සමග සම්බන්ධ වුණේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා. අපි ඔබතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අපගේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. ඉතාමත්ම කාලෙකින් ඔබතුමා රූපවාහිනී සාකච්ඡාවකට සම්බන්ධ වෙන ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. ස්තුතියි. ඔබට ස්තුතියි අපත් සමග රැඳී සිටියාට. අප ලබන සතියේත් හරියටම රාත්‍රී 9ට ඔබත් සමග සම්බන්ධ වෙනවා මෙවැනිම ශ්‍රී ලංකාවේ දේශපාලනය ආර්ථිකය සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහනක් සමගින්. බොහොමත්ම ස්තුතියි. ඔබට සුබ රාත්‍රියක්. අප නැවතත් ඔබ හමු වෙනවා ලබන සතියේ.